මෙම උතුම් වැඩසටහන් නැරඹීමට පෙර ධම්මගයාව නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ සමගම ඇති බෙල් අයිකන් එකද ක්ලික් කරමින් වැඩසටහන අවසානයේ තෙක් අපත් සමග රැඳී සිටින්න. සිව්දෙනාට මුතුම් වූ තුනුරුවනේ ආශිර්වාදයත් අනන්ත මහා බල ඇති විශ්ව මාතාවගේ ශක්තියත් බලයත් ආනුභාවයත් ආශිර්වාදයක් ලැබේවායි ධම්මගයාව මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ මහා ව්‍යසනයෙන් විපතටපත් සියල්ලෝටම ධම්මගයාව ආධ්‍යාත්මික සංවේගයත් පුණ්‍යානුමෝදනාවත් මියදුණු ඇත්තන්ට අප මේ ආකාරයෙන් අනුමෝදන් කරමින් සහ පීඩාවටපත් වූ මිනිසුන්ට සත්වයන්ට සතාසි උපාවන්ට ඒ වගේම සබාදහමේ සියලු සංඝටකයන්ටම උතුම් වූ විශ්ව මාතාවගේ විශ්වීය ආශිර්වාදය අප්‍රමාදීව ලැබී නැවත වාරයක් සුවපත් වේවායි වශයෙන් උත් අප ධම්මගයාව සුවිශේෂී සෙත් ප්‍රාර්ථනාවක් වැඩසටහන ආරම්භයේදී මෙසේ ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන අප මේ ආකාරයෙන් ඔබ හමුවට පමුණුවන්න අදහස් කරන්නේ අප මීට පෙර ආතුව මේ මහා ව්‍යසනය පිළිබඳව විශ්වාධ්‍යාත්මික ධ්‍යාන අනාවරණ කීපයක් ඉතාමත් පැහැදිලිව ඔබට අනුශාසනා කර තිබුණු පරිසරයක සිට සහ නැවත ස්මරණය කිරීමක් වශයෙන්ුයි මේ වැඩසටහන මෙසේ ධම්මගයාව ආධ්‍යාත්මික නාලිකාව ඔස්සේ ඔබට දායාද කරන්නේ. විශේෂයෙන්ම 2023 වර්ෂයේදී 2023 පෙබරවාරි මාස 27 වනදා විශ්වකර්ම නාලිකාව සමග අප මේ පිළිබඳව ඉතාමත් පැහැදිලි විශ්ව ධ්‍යාන අනාවරණයක් සිදු කරා. මේ මහා ව්‍යසනය පිළිබඳව. ඒ ඔබට නරඹන්න පුළුවන් අප ලින්කුව කමෙන්ට් සෙක්ෂන් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ අප යොමු කරනවා. ඒ වගේම විශ්වකර්ම නාලිකාවේ නිර්මාතෘ දිනේෂ් මහත්මයා විසින් එය ස්වකීය විශ්වකර්ම නාලිකා ෆේස්බුක් පිටුව තුලත් මීට දින 2කට පෙර නැවත වාරයක් ප්‍රචාරය කළ තිබුණ සිහි කැඳවීමක් වශයෙන් එය දින 2ක් යන්ට මත්තෙන් දින 2මාරක පමණ කාල පරිච්ඡේදයක් තුල ඒ අතිශය සුපැහැදිලි විශ්වීය ධ්‍යාන අනාවරණය ධම්මගයාව අප විසින් සිදු කළ විශ්ව ධ්‍යාන අනාවරණය මිලියන 3ක් නැරඹුම් වාර දින 2මාරක් ඇතුළත පසු කර යන්නට සමත් වීම ඒ පණිවිඩය සමාජගත කරන්නට ශක්තියක් වීම තුල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ප්‍රශංසා වේවා. ඔබටත් මේ වැඩසටහන නරඹන්න පුළුවන් නැවත වාරයක්. ඒ වගේම ඉන් අනතුරුවත් අප විශේෂයෙන්ම ධම්මගයාව අපනාලිකාව තුල ආධ්‍යාත්මික කෝණයකින් යුක්තවම පසුගිය ජනාධිපතිවරණට සතියක පමණ කාල පරිච්ඡේදයක් තබලා අප සුවිශේෂී විශ්ව ධ්‍යාන අනාවරණ කීපයක් අප ඉදිරිපත් කළා. විශේෂයෙන්ම නව රජය පත් වෙලා දින 500ක් යන්ට මත්තෙන් මහා අඳුරක් එන බව, මහා දැවැන්ත අඳුරක් වශයෙන් අපර්ථකථනය කරේ මහා ව්‍යසනයක් එන බව ඉතාමත් පැහැදිලිව විශ්ව ධ්‍යාන අනාවරණ ධම්මගයාව විශ්ව ධ්‍යාන අනාවරණයක් වශයෙන් ඔබට ලෝකයට දායාද කළා. එය අප එහි ලින්කුවත් කමෙන්ට් සෙක්ෂන් එක තුල සහ ඩිස්ක්‍රිප්ෂන් එක තුල ඔබට නැවත වාරයක් සිහි කැඳවීමක් වශයෙන් අප තැන්පත් කරනවා. විශේෂයෙන්ම මේ නව රජය පත් වෙලා වර්ෂයක් යන්ට මත්තෙන් වර්ෂයක් ගිහිල්ලත් මාස කිහිපයක් ඇතුළත දින 500 ආරම්භ වන්ටත් මත්තෙන්ම ඒ මහා අඳුර, ඒ මහා විපත්තිය, මහා ව්‍යසනය මේ ආකාරයෙන් සිදු වුණා. අප එම මීට වර්ෂයකට පෙර, වර්ෂය මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව දැනුවත් කළ යුතු සියල්ලෝම දැනුවත් කරන්න විශේෂයෙන්ම බලධාරීන් අවශ්‍ය පුද්ගලයන් දැනුවත් කරන ලොකු උත්සාහයක් දරුවත් ඒ සියල්ල ව්‍යර්ථ වුණා. කෙසේ නමුත් අප වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ වැඩසටහන අප ඉදිරිපත් කරා. එතුමන්ට ඇසේවා කියලා. නමුත් අවාසනාවකට එවැනි සංනිවේදනයක් සිදු වුණේ නැහැ. ඒ වගේම
තවත් දැනුවත් කළ යුතු ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට උත්සාහ කරත් ඒ සියල්ල ව්‍යර්ථ ස්වභාවයකට පත් වුණා. එතනින් නොනැවතුණු අපට කළ හැකි ධම්මගයා වශයෙන් අපට කළ හැකි මහා විශ්ව ආශිර්වාදය වෙනුවෙන් මේ වර්ෂයේ පුරාම අප මහා දැවැන්ත විශ්වාධ්‍යාත්මක සත්‍යක්‍රියා කීපයක් අපගේ පුද්ගලික ධනය වියපහදම් කළා අප සිදු කළා රට වෙනුවෙන් සහ සමස්ත ජනතාව සත්වයන් වෙනුවෙන්ම. එනිසා ඒ තුන් වූ මහා බුද්ධගයා වජ්‍රාසනයක් අභියස මේ වර්ෂයේ දෙවතාවක් ඒ වගේම විශේෂයෙන්ම නොවැම්බර් 1 වෙනිදා සිට නොවැම්බර් 25 වනදා දක්වාම අඛණ්ඩව උතුම් බුද්ධගයා වජ්‍රාසනය අභියස ඒ මහා විශ්ව බුද්ධ වජ්‍රාසන සත්‍යග්‍රහය සත්‍යක්‍රියාව අප සිදු කළා. එයටත් අප මිලියන 1.5ක් පමණ වියපහදම් කළා. ඒ මහා පින්කම වගේම මහා විශ්ව බුද්ධ සත්‍යග්‍රහය වජ්‍රාසන සත්‍යග්‍රහය ප්‍රදක්ෂිනාව සමගම සිදු කළා. මහා ආශිර්වාදයේ විශ්ව මාතාවගේ ආශිර්වාදයේ වගේම මේ ලෝකයේ ඇති මහා අසම සමා සහාය අද්විතීය ශක්තිය මාගේ මාතෘ භූමියට සම්ප්‍රේෂණය කරා. අද අප මෙසේ අනුශාසනා කරනවා වෙන්ට තිබුණු ව්‍යසනය මීට වඩා මහා අතිමහත් බව. එනිසා කවුරු මොනව කිව්වත් කවුරු මොනවා විත්‍යා දෘෂ්ටික කෝණයේ සිට මොන දේවල් ලිව්වත් අපට අදාළ නැහැ. ඒ අතන්ට මෛත්‍රිය දයාව අනුකම්පාවෙන් යුක්තව මේ සියල්ල අප ප්‍රතික්ෂේප කරනවා. අප මේ ආමන්ත්‍රණය කරන්නේ ආධ්‍යාත්මික වටිනාකමක් තේරෙන පේන දකින මානීය සත්‍යයෙන් එහාට ඇති නොපේන මානීය සත්‍ය අනන්ත බව විශ්වාස කරන ඔබතුමයි. සිදුවන්ට තිබුණ මීට වඩා මහා දැවැන්ත ව්‍යසනයක් ඒ වගේම දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වීමේ මහා දැවැන්ත අනතුරක් තමයි අප දර්ශනය කරගත්තේ. නමුත් එය මෙසේ අවමින් දැන් ඔබ හිතන්න අවමය කොතනද තියෙන්නේ කියලා අවමින් එය වැඩ පවත්වා ගැනීමට අප වෙනුවෙන් මහා විශ්වීය සත්‍යග්‍රහය විශ්ව ශක්තිය අනුමෝදනාව බුද්ධ ශක්තිය අනුමෝදනාව උතුම් වූ බුද්ධගයා වජ්‍රාසන භූමියක් අභියස සිට දින 25ක් පුරාවට අඛණ්ඩව එකහෙලාම අප මාතෘ භූමිය මෙසිව් හෙළය මාගේ ධර්මද්වීපය වෙනුවෙන් සතාසි උපාවට පවා ආශිර්වාද කළා සිදු කළා පුද්ගලිකවම. ඒ වගේම මේ වර්ෂයේ මැදත් අපේ ආකාරයෙන්ම දින 21ක් පුරාවට විශ්ව බුද්ධ සත්‍යග්‍රහයක් උතුම් බුද්ධගයා වජ්‍රාසනය අභියස මේ මහා ව්‍යසනය කේන්ද්‍ර කරගෙන අප නිහඬවම සිදු කරා. අප එය දවසින් දවස පැයෙන් පැය ඇවිල්ලා ඔන්ලයින් දාලා කෑ ගැහුවේ නෑ. නිහඬවම මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි ආධ්‍යාත්මික මෙහෙවර අප ධම්මගයා වශයෙන් සිදු කරා. එනිසා අප දර්ශනය කරගත්තේ සුවිශේෂී පැහැදිලි ධාන අනාවරණත් සමගම තිබුණ මීට වඩා මහා හාත්පස මහා ව්‍යසනයක්. නමුත් ඒ අවමෙන් මේ ආකාරයෙන් සුවපත් වීම ගැන අප නිරාමිස ප්‍රීතියක් සතුටක් ලබනවා. විශේෂයෙන්ම ඒ මහා දැවැන්ත ඩෑම් වැව් තටාක ගැලවී ගියා නම් එය මහා ඛේදවාචකයක්. යුගයේ මහා අඳුරුතම ඛේදවාචකය වෙන්න ඉඩ තිබුණා. එසේ ඒ වැව් බැමි සොරව් දරාගත නොහැකි මහා වැසි ජලයෙන් පිරී ඉතිරී ගියා නම් තවදුරටත් මේ මහා ව්‍යසනය කොතකින් හමාර වේද කියලා හිතා ගන්නවත් බැහැ. නමුත් ඒ උතුම් වූ බුද්ධ ශක්තිය ආනුභාවයෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මේ ආකාරයෙන් සංසිඳීම ගැන නැවත නැවතත් අප සැනසිලිදායක හුස්මක් හෙළනවා. ඒ මාවිල්ලාරු සොරව පමණයි ගැලවිලා ගියේ. නමුත් වාසනාවකට ඔබගේ අපගේ මේ හෙළ භූමියේ බුදුජානන් වහන්සේට පූජා කළ මේ ලෝකේ රටවල් අතර ඇති එකම එක රට මේ දම්දීපේ පමණක්මයි. මේ රට පමණක්මයි වෙන රටවල් බුදුන්ට පූජා කළ නැහැ. එකවරක් නෙමේ කීප වතාවක්ම බුදුජානන් වහන්සේට පූජා කරපු මේ හෙළදීපේ ධර්මද්වීපය මෙවරත් සබා දහමේ ආනුභාවයෙන් ඒ ආකාරයෙන් රැකුණා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ තිබෙන්නා වූ ආධ්‍යාත්මික රිද්මය ඒ උතුම් වූ බුද්ධ පූජාව විනාශ කිරීමට වෙනස් කිරීමට යටිකූට්ටු වැඩ කරනවා නම් ඒ සියල්ල ජනතාවට නොපෙනුනත් ඉහළ සම්‍යක් දෘෂ්ටික බලවේග
සෝබා දහමේ සුවිශේෂී නිරීක්ෂණයට යටත් වෙලා අවශ්‍ය වෙලාවෙදී උපරිම දඬුවමක් ලබා දීලා 5000ක් කල් යනතුරු පුරාවටම මේ ධර්මද්වීපයේ හෙළයන් සමගම සුරක්ෂා කිරීමට නොපේනමානේ මහා බලවේග ඉන්නා බව, මහා අදුෂ්‍යමානය තුළ මහා මහේශාක්‍ය බලවේග තවමත් දිවස් හෙළෙන බව ඔබ සියල්ලෝටම මෙසේ ඉතාමත් මෛත්‍රියකින් යුක්තව අනුශාසනා කරනවා, කරුණාවකින් යුක්තව අවධාරණය කරනවා. ඒ නිසා මා දුටුවා මට ශ්‍රවණය කරන්නට ලැබුණා ජනාධිපතිවරයා යම් සාකච්ඡාවකදී දැනුවත් කරනවා බෝගස් කපන්න යනකොට පරිස්සමින් ඒ ඓතිහාසික භාවය දකින්න වැඳුම් පිදුම් කරනවා, සංස්කෘතිකමය ආධ්‍යාත්මික වටිනාකම ගැන හොඳින් ගවේෂණය කරන්න කියලා. අන්නේ වචන ටිකට අපගේ හෘදයාංගම ආධ්‍යාත්මික ස්තුතිය ඔබතුමාට අප ප්‍රදානය කරනවා. මිනිස්සුන්ගේ විශ්වාසයන් එක්ක, සෝබාදහමේ ශක්තියින් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. විද්‍යාවෙන් මත් වෙලා විද්‍යාවට එහා ගිය ඔබ අනුමත කරන අවිද්‍යාව තුළ මහා ගැඹුරක් ඇති බව තේරෙන්නේ මේ සිත අවදි කරපු ස්වල්පයකට පමණක්මයි. ඒ නිසා ඒ සියල්ලත් ඔබ තේරුම් ගන්නවා නම් අනුක්‍රමිකව මේ රාජ්‍ය තුළ නිරාගමික සංකල්පවත්, අනාගමික සංකල්පවත්, සමරිසි සංකල්පවත් නොව සංස්කෘතිකමය වටිනාකම් තවදුරටත් පෝෂණය කරමින් ඕනෑම කෙනෙක් රාජ්‍ය පාලනය ඒ ආකාරයෙන් යහපත්ව සිදු කරනවා නම් ඒ කෙනාට ජනතාව පමණක් නෙමේ සෝබාදහමත් ආශිර්වාද කරනවා සත්‍යක්මයි. ඔබ ඉතිහාසය දන්නවා නම් බැමිණිතියාසාය වර්ෂ 12ක් පුරාවට මහා නියඟයක් ගෙනාවා. ඒ මහා මිත්‍යා දෘෂ්ටික පාලනයකට යටත් වීමේ විපාක මත සෝබාදහම ගොළු නෑ, සෝබාදහම නිහඬ නෑ. සෝබාදහමේ සාපයට ලක් වුණොත් ඒ සාපයෙන් ගැලවෙන්න දීර්ඝ කාලයක් යනවා. ඒක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මිනිසුනේ, පාලකේනි අඩුම තරමේ ආධ්‍යාත්මික සිතුවිල්ලක් කර තමන්ගේ සිතේ දරා ගන්න. ඔබ විශ්වාස නොකරට බහුතරයේ අන්‍යයන්ගේ විශ්වාසයන්ට ගරු කරන්න. ඒ විශ්වාස සමග සෙල්ලම් කරන්න නම් යන්න එපා. අදටත් සෝබාදහම සීරුවෙන් බුදුදහමත් සමගම. ඒ නිසා ඒ සියල්ල විශ්ව ශක්තිය, විශ්වාශිර්වාදය අදටත් මේ හෙළ දීපයට ලැබෙන්නේ, මේ සිව් හෙළයට ලැබෙන්නේ, මේ ශ්‍රී ලංකා ද්වීපයට ලැබෙන්නේ ඒ උතුම් බුද්ධ ශාසනයේ සද්ධර්ම ශාසනය මේ දීපය තුළ දැහැන්ගත කර ඇති නිසාමයි. එය තේරුම් ගන්න. නොදැනෙනවා නම් මේ පිළිබඳව දැනුවත් වීම ඔබ සියල්ලෝටම මහා ආශිර්වාදයක් බවට පත්වේවි. ඒ නිසා ඒ සියල්ලත් සමගම විශේෂයෙන්ම 2026 වර්ෂය ලැබෙන වර්ෂය අතිශය තීරණාත්මකයි. මීට වඩා මහා දැවැන්ත විපත් රැසක් සිදුවීමට නියමිත මේ අඳුර ආරම්භ වුණා පමණක්මයි. ඒ ආරම්භය පමණක්මයි. ආරම්භය මේ ආකාරයෙන් නම් මෙහි ඉදිරියේ කෙතෙක්ද යන්න ඔබ අපයි තාමත් විමසිල්ලෙන් අවබෝධ කරගත යුතු කාරණාවක්. 2026 27 28 දක්වා මේ කාල පරිච්ඡේදය ගලාගෙන ආවි. නමුත් ඒ ආධ්‍යාත්මික යුගයේ පළවෙනි ලක්ෂය, පළවෙනි මූලාරම්භය 2026 වෙසක් පුන් පොහොයෙන් ආරම්භ වෙනවා. පළවෙනි ආරම්භක ලක්ෂය. ඒ ආධ්‍යාත්මික අසිරිමත් යුගය මේ මුළු මහත් ලෝකයට දායාද වෙනවා. පරම සත්‍යක්මයි. ඒ අසිරිමත් විශ්ව ආධ්‍යාත්මික නායකත්වය මුළු මහත් ලෝකයක්ම සුවපත් කරනවා. පරම සත්‍යක්මයි. එනිසා ඒ සියල්ලත් සමගම ඔබ මෙවරත් මේ සිදුවීම කමටහනක් බවට පත් කරගෙන ඔබ වහවහ ආධ්‍යාත්මිකව පෙළ ගැසෙන්න ප්‍රතිපත්තියකට එන විශේෂයෙන්ම අඩුම තරමේ පෝය දවසට, පෝයට කලින් දවසේ, පෝය දවසේ, පෝයට පසුදින මාසෙකට 3 දවසක් කර නිර්මාංශ වන්න. හැමදාම බැරි නම් මාසෙට දින 3ක් හරි පෝයට පසු දවස, පෝය දවස, පෝයට පෙර දවස 3 දවස් හරි ඔබ නිර්මාංශ වෙලා ඒ විශ්ව මෛත්‍රී භාවනාවෙන් යුක්තව මෛත්‍රී විහරණ ජීවිතයක් ගත කරන්න. උතුම් වූ ආරේකාන්ත පංචශීලයේ සමාදන් වෙලා සුරක්ෂා කරන්න. එයම ඔබට මහා ආශිර්වාදයක්, ශක්තියක්, බලයක් බවට පත්වේවි. ඔබගේ සිතුවිලි නිරන්තරයෙන් මෛත්‍රී සහගත කරගන්න. ඒ සිතුවිලි මේ විශ්වයට මුදා හැරීමෙන් මහා මෛත්‍රී ශක්තියක් විශ්වයේ අවකාශයේ සෝබාදහම තුළ නිර්මාණය වෙනවා. එවිටයි සමස්තය සුවපත් වූ භාවයකට, ශාන්තියකට, සාසන සිල්ලකට පත්වෙන්නේ. ඒ කාරණා සියල්ල ඔබ
තවදුරටත් මෙනෙහි කරමින් මේ සිදුවුනේ කුමක්ද අමතක කර දැමීම නොවේ. ඒ නිසා රට පුරා රැල්ලට ගියාට දාස් ගණන් රැල්ලට බණ අහන්නට එකතු වුණාට ප්‍රතිපත්තිගරුක ජීවිත කෙතෙක් තිබුණාද කියන ප්‍රශ්නය මේ යුග ගණනාවකම තිබෙන ප්‍රශ්නයක්, දශක ගණනාවකටම. ඒ නිසා රැල්ලට යනවට වඩා රැල්ලට අහන දේවල් වලට වඩා ඔබට පුළුවන් නම් ප්‍රතිපත්තිගරුක අඩුම ගානේ පංචශීලය හෝ සුරකින්නෙක් බවට පත් වෙන්න. අඩුම ගානේ දවසට විනාඩි 10ක් විශ්ව මෛත්‍රී භාවනාව වඩන්නෙක් බවට පත් වෙන්න. එයම ඔබට මහා ආභරණයක්, ශක්තියක්, ධම්මෝ හවේ වක්කති ධම්මචාරී ස්වභාවයේ මහා රැකවරණයක් බවට පත් වේවි. ගමක් පාසා රැල්ලට මේ කාලය තුල සද්ධර්මීය දේශනා වුණා නම් මෙවැනි විපත් සබාධමෙන් පවා වළක්වාවි සද්ධර්මයේ ආනුභාවයෙන්. ඒ නිසා කියන්නා කෙසේ කීවත් අසන්නාද ප්‍රඥාවෙන් ඇසිය යුතුමයි. ඒ සියල්ල අප ඉතාමත් කෙටියෙන් ඔබට අනුශාසනා කරන්න. ඔබගේ විකල් වෙච්ච අතිශය බහුතරයේ විකල් වෙච්ච සිහිය තුල මනා සිහියකට පත් වෙලා ඔබ ආයුතු නිර්වෝල් වූ මාර්ගය නිර්වෝල් විදියට ගමන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමක් කරන්නමයි. ඒ නිසා ඒ සියල්ලත් සමගම විශේෂයෙන්ම අප මේ වර්ෂයේ මුල සිට මේ විශ්ව මාතා ආශිර්වාදය ඔබට දැවැන්තව ලබා දුන්නා. ඉතාමත් සීමිත පිරිසක් ඒ විශ්ව මාතා ආශිර්වාද ශක්තිය ඒ පූජා භාණ්ඩ අපගෙන් ලබාගත් ඉතාමත් සීමිත පිරිසක්. ඒ ඇත්තන් අප වෙත පුද්ගලිකව කතා කළා ඒ ශක්තියෙන් ආනුභාවයෙන් ආශිර්වාදයෙන් ඔවුන්ගේ ජීවිත සුරක්ෂා වූ බව දැනටත් අපට සඳහන් කරනවා. දුරකථන මතුම් ගලාගෙන එනවා 70%ක් පමණ අපට කතා කරා. ඔවුන්ගේ රැකවරණයකට මහා ශක්තියක් වූ බව. ඒ නිසා ඒ සියල්ලත් සමග විශේෂම විශ්ව මාතාව වන්දනා කරන ගාථාව අප වැඩසටහන අවසානයේ නැවත වාරයක් සඳහන් කරනවා. එය දවසට එක වතාවක් හරි ඔබ සජ්ජායනා කරන්න. මහා ආශිර්වාදයක් බවට පත් වේවි. ඒ නිසා ඒ සියල්ලත් සමගම හෙට දවසේ පොය දවස දෙසැම්බර් 4 ඉන් අනතුරුව මෝසම් වැසි ගලාගෙන එනවා. ඒ මෝසම් වැසිවල තියෙනා වූ මහා දරුණුභාවය නොම වේවා. ඉන් සතා සිව්පාවෙකුටවත් නැවත වාරයක් හානියක් නොම වේවා කියලා ඔබ අධිෂ්ඨාන කළ යුතුමයි. ඒ අධිෂ්ඨාන නිරන්තරයෙන් සිදු කරන්න. ඒ අධිෂ්ඨානයත් සමගම පොය දවසේ රාත්‍රී 9ට ඔබ විශ්ව මාතාව වෙනුවෙන් පහනක් දල්වලා විශ්ව මාතා ශ්‍රී දිව්‍ය පහන දල්වලා විශ්ව මාතා ගාථා රත්නය 9 වතාවක් සජ්ජායනා කළා. තවදුරටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. తాවකාලිකව මෙය සමනයකට පත් වුණාට තවත් යම් අනතුරක සේයාවක් අප ආධ්‍යාත්මික කෝණයකින් දකිනවාමයි. ඒ නිසා ඔබ ප්‍රතිපත්තිගරුක වන්න. හැමෝම පොය දවසේ රාත්‍රියේම වෙලාවට විශ්ව මාතා ශ්‍රී දිව්‍ය පහන දල්වලා 9 වතාවක් විශ්ව මාතා ගාථා රත්නය සජ්ජායනා කළා. ඒ වගේම පිරිත් ඛණ්ඩයක් හෝ සජ්ජායනා කළ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ මහා ආශිර්වාදයක් වේවි. ඒ නිසා පුළුවන් තරම් මේ වැඩසටහන ෂෙයා කළ දැනුවත් කරන්න. ඒ හැමෝම කරන තරමට පහනක් දැල්වීම තුළ නිකම් පහනක් නෙමෙයි. විශ්ව මාතා ගාථා රත්නය සජ්ජායනා වීම තුළ ශක්තිය මුළු මහත් අවකාශයට සබා දහමට විශ්වයට ගලාගෙන යනවා. ඉන් ඇතිවන්නා වූ මහා ශක්තිය ඔබව ආරක්ෂා කරන ශක්තියක් බවට පත් වෙනවා. හැකිතාක් ෂෙයා කරන්න. ඒ ෂෙයා කිරීම මත බොහෝ පිරිසකට මේ පණිවිඩය ගලාගෙන යාවි. ඒ ගලාගෙන යාමත් එක්කම අන්තර්ගත වන ගොඩනැගෙන ශක්තිය අතිමහත්. ඒ ශක්තියම ඔබට ආශිර්වාදයක් බලයක් බවට පත්වන්නේ. ඒ නිසා අප නැවත වාරක් සඳහන් කරනවා. අප දැවැන්ත උත්සාහයක් දරනවා විශ්ව මාතා ශ්‍රී දිව්‍ය ප්‍රතිමාව නිර්මාණය කළා. ඒ මහා පුද පූජාවන් මුළු මහත් රටට දැයට ලෝකයට සමස්ත විශ්වයටම හිතසුව පිණිස ආශිර්වාදය පිණිස දක්වන්නට පවත්වන්නට ඊට අනුග්‍රාහකත්වයේ දක්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් අපගේ WhatsApp අංකයට කෙටි පණිවිඩයක් තබන්න. ඒ අත්‍යවශ්‍ය කාරණාවක් ඉදිරියට විශ්ව මාතා ශ්‍රී දිව්‍ය ප්‍රතිමාව වෙනුවෙන්ම එයත් අපි තාමත් කෙටියෙන් මතක් කරනවා. ඒ ආමන්ත්‍රණය විශ්ව මාතා ශක්තිය විශ්වාස කරන ධනයක් ඇති විශ්වීය හදවතකට පමණක්මයි. ඒ කාරණාවත් අප ඒ ආකාරයෙන් මතක් කර ගනිමින්ම ඔබ විශේෂයෙන්ම අප කලින් සඳහන් කළ ආකාරයට පේන සත්‍යයෙන් එහාට නොපෙනෙන සත්‍ය සහ නොපෙනෙන බලය අතිමහත් බව නිරන්තරයෙන්ම ඔබ මෙනෙහි කරගෙන දකින්නේ තාමත් ස්වල්පයයි. ඔබට නොපෙනෙන මානය අතිමහත්
පංචේන්ද්‍රයට ගෝචරය වෙන්නේ ඉන්දිකටු මලක තුඩක තරම් මිලියනයකින් කොටසක් පමණයි. නමුත් පංචේන්ද්‍රියට විෂය නොවන කොටස අතිමහත් එහි ප්‍රමාණය මෙතකයි කියලා කියන්නත් බැහැ. නිසා ජනාධිපතිතුමනි ශේෂයෙන්ම අප ධම්මගයා වශයෙන් ඉතාමත් කාරුණික ආරාධනාවක් කරනවා. සමස්ත රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මහසෑය වන්දනා කරගන්න, විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරගන්න එක වතාවක් හරි මේ ව්‍යසනයෙන් පසුව මේ මහා ආශිර්වාදයක් බවට පත් වේවි. එනිසා ඒ සියල්ලත් සමගම විශේෂයෙන්ම අපේ ගත කළ කාල පරිච්ඡේදය තුළ ඉන්දියාව තුළ අනාගත පරම්පරාව ආධ්‍යාත්මික කෝණයකට නතු කරන ආකාරය ඉතාමත් ආශ්චර්යජනකයි. ඉන්දියාවේ අනාගතය ආධ්‍යාත්මික යුගයක් බවට පත් කරන්න පාසල් පද්ධති තුළ පවා ඒ ආධ්‍යාත්මික කෝණයකට දරුවන් හැඩගස්වනවා. ඒ ලංකාවට පරමාදර්ශයක් බවට පත් වේවා. ආගම් දහම් විවේචනය කර ඉන්න එක නෙමෙයි, ඉන් ගත යුතු දේ බොහෝයි. නිසා ඒ ගත යුතු දේ අරගෙන සමාජයක් සුවපත් කිරීම, රටක් සුවපත් කිරීම තුළ මුළු මහත් ලෝකයක් සාමකාමී ස්වභාවයකට පත් වේවි. ඉදිරි ලෝකයක් තුළ අත්‍යවශ්‍යම කාරණාව වන්නේ, මහා ඉල්ලුමක් මැති කාරණාව වන්නේ ආධ්‍යාත්මික සැනසීම පමණක්මයි. ආධ්‍යාත්මික ගුරුවරුන්ට, ආධ්‍යාත්මය ශක්තිමත් කළ ඇත්තන්ට, ආධ්‍යාත්මය වර්ධනය කරගත්ත ඇත්තන්ට, උතුමන්ට මහා ඉල්ලුමක් පවතිවි අනාගත ලෝකයක් තුළ මිනිස්සුන්ගේ මනස සිතුවිලි සුවපත් කරන්න. ඒසයි අසිරිමත් ආධ්‍යාත්මික යුගය මුළු මහත් ලෝකයට ආසියාවෙන් උදා වෙනවා. පරම සත්‍යයක්මයි. මේහි ආරම්භය තුළ කලම්බ නැතිවීම ස්වාභාවික දෙයක්මයි. එනිසා පව සුද්ධ කරන කාලයක්, මිත්‍යාව අධර්මය කුඩුපට්ටම් කරන කාර්යයක් බවට ඉදිරි වර්ෂ කීපයක් පත් වේවි. එනිසා ඒ සියල්ලත් සමගම ඔබට මේ සත්‍යයේ තුල පවතිනා වූ පාරිශුද්ධත්වය සහ සත්‍යයේ ස්වභාවය දර්ශනය කරගන්න හැකියාව, වාසනාව උදා වේවි. එනිසා අනාගත ආධ්‍යාත්මික යුගය තුල බොහෝ ඇත්තන්ට සැනසෙලිදායක ලෝකයක ආධ්‍යාත්මිකව සිත් සතන් සුවපත් කරගත් මනුෂ්‍යයන් වශයෙන්, විශ්වීය හදවත් ඇති මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙන නිදහසක් ඉඩක් ලැබේවි. එනිසා ඒ සියල්ලත් සමග විශ්ව මාතාව විශ්වාස කරන නැත්නම් බොහෝ පිරිසක් ලෝකයේ පුරාම ඇති වේවි. ඒ විශ්ව දහමට යටත් වෙච්ච, අනුගත වෙච්ච ප්‍රජාවක් ලෝකයේ තුල ඇති වේවි. බුදුදහම වශයෙන් ලෝකයේ පුරාවට ගලාගෙන යන්නේ ඒ උත්තරීතර වූ විශ්ව දහමමයි. එහෙම නැතොවත් ජයශ්‍රී මහා බෝධියවත්, මහා සෑයවත්, චෛත්‍යවත් නෙමෙයි. ඒ විශ්ව දහමමයි ලෝකයේ සුවපත් කරමින් මුළු මහත් දිශානතීන් සෑම දිශානතියකටම ගලාගෙන යන ආශිර්වාදයේ බවට පත් වෙන නිසා යත් ඔබ විශ්වාස කරන්න. දවසට විනාඩි 5ක් හරි විශ්ව මෛත්‍රී භාවනා වඩන විශ්ව මාතා ගාථා රත්නය එක වතාවක් හරි සජ්ජායනා කරන්න. මාසෙකට දවස් 3ක්, පොයට පෙර දවස, පොය දවස, පසු දවස නිර්මාංශ වන්න. ඔබ සදාකාලික නිර්මාංශ නම් ඒ මහා ආශිර්වාදයක් බවට පත් වෙනවා. පරම සත්‍යක්මයි. ඒ සියල්ලත් සමගම ඔබ වපුරන දේ ඔබටමයි ගලාගෙන යන්න වෙන්නේ, අරගෙන යන්න වෙන්නේ. ඔබ යහපත් ජීවිතයක් ගත කරොතින් ඒ යහපත ඔබට ලැබේවි. ඔබට පමණක් නෙමෙයි, ඔබගේ වටපිටාවටත් ඒ යහපත මහා ආශිර්වාදයක් බවට පත් වේවි. මේ සියලු කාරණාත් මතක් කරමින් එළමේ 2026 වර්ෂයත් 27 වර්ෂයත් අතිශය තීරණාත්මකයි. විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධාරණයකට පත්වන්න. විශ්ව ශක්ති ආශිර්වාදයක් Taman සන්තක කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ ආශිර්වාදය Tamanගේ පිහිටකට Taman සන්තක කරගන්න ඔබ අප්‍රමාදී වන්න. ධර්මයේ තුල හැසිරෙන්න. ඒ වගේම ප්‍රතිපදාවක් තුල හැසිරෙන්න. මෛත්‍රියම අවියක් බවට පත් කරගන්න මේ මහා ආශිර්වාදයක්මයි. සබාධමයට විශ්වයට ආදරය කරන්නෙක් බවට පත් වෙන්න. ඒ වගේම විශේෂයෙන් මිදිරි කාල පරිච්ඡේදය තුළ අප පෙරත්තය විශ්ව ධ්‍යාන අනාවරණයක් වශයෙන් සඳහන් කළා. හිමාලය ආශ්‍රිතව ඇතිවන්නා වූ මහා දරුණු භූමිකම්පාව සහ ඒ මහා දරුණු සුනාමි තත්ත්වය තවදුරටත් ඉදිරියට ඒ සිදුවීමට නියමිතයි. මේ මහා දැවැන් තනතුර තවමත් පහව ගිහිල්ලා නැහැ. ඒ නිසා සියල්ලෝම ප්‍රතිපත්තිගරුකව යම් තැනක හිට ගන්නවා නම් සබාධම පවා හිසනමාවි. ඒ නිසා හිමාලය ආශ්‍රිතව සිදුවන්නා වූ මහා දැවැන්ත භූමිකම්පාව සහ සියවසේ ඇතිවන්නා වූ දැවැන්ත මහා සුනාමි තත්ත්වය ඉදිරි අනාගත කාල පරිච්ඡේදයක් තුළ මුළු මහත් ලෝකයක් කම්පා කරන මහා ව්‍යසනයක් බවට පත්වේවි. බොහෝ දෙනෙකුට මහා අනතුරු රැසක් සිදුවීමට නියමිතයි. ඔබ ඉන් මිදීමට කළ හැකි එකම දේ සල්ලි, ධනය, බලය
මොනවා තිබුණත් පළක් නැහැ. සෝබා දහම අභියසේ සියල්ලට දන ගහන්න සිදු වෙනවාමයි. නමුත් සෝබා දහමේ රිද්මය අඳුනාගෙන සෝබා දහමට අනුව ජීවත් වුණා නම් ඔබ ධර්මානුකූලව ජීවත් වුණා නම් ඔබ අභියස සෝබා දහම දන ගහවි. ඔබ අභියස සෝබා දහම දන ගහවි. එහෙම නැතුව සෝබා දහම ධනයට බලයට ප්‍රසිද්ධියට අවදාක්වත් සෝබා දහම ඔබ අභියස දන ගහන්නේ. නමුත් සෝබා දහමට යටත් වෙලා සෝබා දහමේ රිද්මය අඳුනාගෙන ඔබ ධාර්මිෂ්ඨව ජීවිතයක් ගත කරනවා නම් සෝබා දහම ඔබ අභියස දරනමාවි. ඒක තමයි රහස. ඒ පිළිබඳව දැඩි අවධානයක් සිහිපත් කිරීමත් අප මේ අවස්ථාවේ සිදු කරන වගේම අපට මාසයකට පමණ ලැබිච්ච දානමය කටයුතු වෙනුවෙන් ධම්මගයාව සිව්පස්සේ කටයුතු වෙනුවෙන් ප්‍රදානය කරපු මුදල් අප ඒ අවතන් වෙච්ච ජනතාව වෙනුවෙන් ප්‍රදානයකටපත් කරා අපේවා පිළිබඳව මහා ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ. ෆොටෝ ගහලා සෙල්ෆි ගහලා ලයිව් දීලා මෙච්චර දුන්න කියලා අප කියන අපිට කළ හැකි දේ උපරිම දේ අප නිහඬවම කරන අප නිහඬ වෙනවා. යත් සිහිපත් කළ ඉතාමත් කෙටියෙන් අපගේ සිව්පස්සේ වෙනුවෙන් ප්‍රදානය කරපු මුදල් අප ඒ වෙනුවෙන් ඒ විපතටපත් නැත්තන් වෙනුවෙන් අපට කළ හැකි පරිත්‍යාගයක් වශයෙන් අප පරිත්‍යාග කළා. ඔබට පුළුවන් වතුර බෝතලයක් කර ගිහිල්ලා පරිත්‍යාග කරන්න. ඒ ඔබ වෙනුවෙන් කරගන්න යහපතක් මතු යම් දවසක මතු යම් සසරක අනුංග විපත තමන් විපතක් වශයෙන් දකින්න පුරුදු වෙන්න. එවිට කවදාක්වත් මඟ හරින්නේ ඔබව සසර කොතනකවත් අතරමං වෙන්නෙත් නැහැ. උතුම් වූ විශ්ව මාතාවගේ ආනුභාවයෙන් තුනුරුවනේ ආශිර්වාදයෙන් මගේ රටත් ජාතියත් සුවපත් වේවා. මුළු මහත් ලෝක සත්වයාටමත් විශ්ව සත්වයාටමත් ශාන්තියක්ම වේවායි ධම්මගයාව ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.